හයි කිංස් ඇන් ක්වීන්ස් මේ වගේ අව්ව සැර ඔළුවට වැදිලා ඔළුව පැලෙන්න තියෙන දවස් වලට මට මතක් වෙන්නෙම බීරයක් බොන්න හැම වෙලේම මතක් වෙන්නේ නැහැ ඒ වුණාට හැම වෙලේම මතක් වෙනවා තමයි ඒ වුණාට හැම වෙලේම බොන්නත් බෑනේ chance එක හම්බ වෙනකොට cool beers අරගෙන fridge එකේ දාලා මට කැමති විදිහට බයිට් එකක් හදාගෙන ජීවිතේ රස විඳින එක තමයි මගේ වැඩේ අද try කරන්නේ මාළුවෙක් අරගෙන fry කරලා බියර් ෂොට් එකක් ගන්න. මාළුවාව අද මම සීසන් කරන්නේ වෙනම විදියට. සාමාන්‍යයෙන් කරවිල නෙමෙයි කරවලනේ කරුවඩ වගේ ඩීප් ෆ්‍රයි කරන්නේ නැතුව අලුත්ම විදියකට මැරිනේට් කරලා ඒක පෑන් එකකින් ටෝස්ට් කරලා තමයි කන්න හදන්නේ. බියර් ෂොට් එකක් ගාගෙන තමයි උයන්න ඕනේ. එතකොට තමයි කික් එක හොයන්න පුළුවන්. වයිෆ් නැති වෙලාවට කජු ටිකක් අරගෙන කටේ ඉසාක්කුවේ ඔබා ගන්නවා. මේ හොරෙන් කන කෑම. හොරෙන් කණ්ඩ වගේම බොණ්ඩත් ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට සතියේ සැරයක් බොනවා නම් කිසිම අවුලක් නැහැ. සෙල්ලම් දාලා කුසිය බඩු නම් කඩා ගන්න එපා. පරිස්සම් වෙලා හොයන්න වෙයි. ලෝ හීට් එකේ මාළුවා කුක් වෙනකොට ඒකේ අපි දාපු මැරිනේෂන් එක ඇබ්සෝව් කර ගන්නවා. ඒතර මාළුවාගේ රස වැඩි. දැන් නම් සුවඳ ඉන්න බෑ. මාර සුවඳක් තියෙන්නේ. වයිෆ්ට දුන්නා ටේස්ට් කරන්න. එයා ටේස්ට් කරලා බැලුවා. ඇප්‍රූව්ඩ්. එයා කැමති. ක්ලීනින් වැඩේ අමතක කරන්න එපා. ප්‍රශ්න අඩු වෙයි. දැන් රිලැක්ස් එකේ බොන්න තියෙන්නේ. ජීවිතේ වෙනින්න තියෙන්නේ. එහෙනම් cheers.